අද ලාවකේ ලිපේ හදන්නේ කොහොමද කියලා බලමු. මේක බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න අයට ගොඩක් උදව් වෙයි. වීඩියෝ එකේ අන්තිම මේකට ගිය මුළු වියදම, එකකට ගිය වියදම ඔක්කොම මම කියන්නම්. මේකට ඕනේ වෙන්නේ පාන් පිටි ග්‍රෑම් 50යි, සීනි ග්‍රෑම් 80යි, සීනි වැඩි කන්නේ නැති අය නම් ග්‍රෑම් 60ක් හොඳටම ඇති. සීනි කුඩු කරලා ගත්තා නම් තවත් හොඳයි. බිත්තර 2යි, බටර් ග්‍රෑම් 100යි, ඩාර්ක් චොකලට් හෝ චොකලට් ග්‍රෑම් 120යි. බේකින් පවුඩර් ගෙදර තියෙනවා නම් විතරක් පොඩ්ඩක් දාන්න. මුලටම චොකලට් ටිකයි බටර් ටිකයි එකට දාලා ඩබල් බෝයිල් කරගන්න. ඒ කියන්නේ පල්ලෙහා තැටියක් තියලා ඒකට උණු වතුර ටිකක් දාලා උඩින් භාජනය තිබ්බනම් හරි පොඩක් හැඳි ගන්නකොට ඒක දිය වෙනවා. දිය වුණාට පස්සේ සීනි ටික එකතු කරගන්න. සීනි ටිකත් හොඳට දිය වුණාට පස්සේ කුඩු කරලා ගන්නවා නම් හොඳයි සීනි. ඊට පස්සේ බිත්තර දෙකක් අරගෙන මම පොඩි බිත්තර හින්දා දෙකක් ගත්තා. ලොකු බිත්තර යන එකක් දැම්මත් ඇති. ඒකට වැනිලා එසන්ස් චුට්ටකුත් දාන්න තියෙනවා නම් නැත්තම් කමක් නැහැ. ඊට පස්සේ හොඳට බීට් කරගන්න. බීට් එකක් නැත්තම් කමක් නැහැ. වික්ස් එකක් අරගෙන හොඳට බීට් කරගන්න. ඒකට ඔහුලක් නැහැ. එච්චර ලොකු දෙයක් නැහැ ඒක. බීට් වුණාට පස්සේ ඒකට පාන් පිටි ටික දාලා කැට හිටින් නැති විදියට හැන්දකින් වගේ බීට් කරගන්න. හදාගත්ත චොකලට් බැටර් එක දාගන්න. ඒකත් හොඳට මික්ස් කරගන්න. මේක පේනවත් දන්නේ මම බැටර් එක දාන්නේ මේ කෝප්පෙට. මේ කප් එක උනේ රුපියල් 25යි. මම මේ වගේ කප් 5කට දාගත්තා. මම මේ වගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එක අරගෙන ඒ පහම ස්ටීමර් එකට දාලා වතුර හොඳට උණු කරගන්න ඕනේ. වතුර උණු කරගෙන ස්ටීම් වෙන්න දාන්න ඕනේ. ෆ්ලේම් එක ගෑස් එකේ ෆ්ලේම් එක හයි දාලා තියෙන්නේ. මම මේක දාලා විනාඩි 5ක් හරියටම තිබ්බා. විනාඩි 5න් පස්සේ බලනකොට ලාවා කේක් එක සෙට් වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම තව විනාඩි 3ක් දැම්මා. ඊට පස්සේ බලනකොට සෙට් වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ තව විනාඩි 2ක් දැම්මා. ඒ කියන්නේ ලාවා කේක් එක සෙට් වෙන්න ඔක්කොම විනාඩි 10ක් යනවා. ලිපේ හදනවා නම් විනාඩි 10න් පස්සේ බැලුවා නම් හරි ගානට ලාවා කේක් එක ඇවිල්ලා ඇති. ඉන්නේ අන්තිමට ලාවා කේක් එක වටේ හොඳට ස්ටීම් වෙලා මැද ජූසි එකට හොඳට තිබ්බා. රසත් එහෙමයි කිසි වෙනසක් නැහැ. ඒ වුණාට මට ඕන සීනි ප්‍රමාණය තමයි මම දැම්මේ ග්‍රෑම් 80. සමහර අය සීනි වැඩි කනවට කැමති නැහැ. අපේ අම්මා වගේ නම් ඇත්තට මේක වැඩි යාට සීනි පොඩ්ඩක් වැඩි කියනවා. මට මේ ගාන ඇති. ඔයගලන්ට සීනි වැඩි වගේ කියලා හිතනවා නම් 60ක් 70ක් හොඳටම ඇති. ඔයගලන් බලලා ටෙස්ට් කරලා බලන්න. මම ලාවා කේක් එක හදන්න ගත්තේ මේ ටික. මේකකට යන වියදම මේක ගන්න ප්‍රමාණයන් අනුව ගන්න දේවල් අනුව මිල ගණන් අනුව වෙනස් වෙන්න